iPhone කියලා පිළිගන්නවා කවිටික් අප් YouTube channel එකට. ඉතින් අද මම ගෙලා තියන්නේ 24 inch Asus gaming monitor එක unbox කරන්න. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් channel එකට අලුත්යි channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් මම වැඩි කතා නැතුව යන්න වීඩියෝ එකට. හරි ඉතින් මේ තියෙන්නේ 24 inch Asus gaming monitor එක. ඉතින් අපි box එක ගත්තාන් පස්සේ අපිට box එකේ ඉස්සරහ පැත්තේ අපිට ගහලා තියෙනවා in search of incredible කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ අපිට Asus කියලා සඳහන් කරලා තියෙන බලා ගන්න පුළුවන්. අපි උඩ පැත්තට ආවන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් Asus කියලා සඳහන් කරලා තියෙනවා. මේ පැත්තේ VY249 කියලා සඳහන් කරලා තියෙනවා. box එකේ මේ පැත්තට ආවන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් 3 years warranty කියලා සඳහන් කරලා තියෙනවා. Samsung එකේ QR වගේ තියෙනවා. අපි box එකේ මේ පැත්තට ආවෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන Asus කියලා සඳහන් කරලා තියෙනවා. එතන අපිට monitor එකේ වර්ගය සඳහන් කරලා තියෙනවා monitor VY249 කියලා. අපිට මෙතන සඳහන් කරලා තියෙනවා monitor size එක 23.8 inch 16.5 cm wide screen කියලා සඳහන් කරලා තියෙනවා. හරි එහෙනම් අපි දැන් box එකේ වටේ තියෙන ටික අපි බලුවානේ මොනවද මේකේ සඳහන් කරලා තියෙන්නේ කියලා. අපි එහෙනම් ඔයම් මේක unboxing වීඩියෝ. ඉතින් අපි box එක අයින් කරගත්තාන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් monitor stand එක, ඒ වගේම arm එක සහ HDMI cable එක, power cable එක සහ අපිට paperworks වගේ තියෙන සහ ඒක ඇතුළට යන වගේක් තියෙනවා. හරි ඉතින් අපි මේ ටික පැත්තකින් තියාගෙන අපි නම් ගමු monitor එක අපේ. monitor එකනේ මේ වගේ pack එකක් අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් අපි ඒකත් එළියට ගමු. හරි ඔන්න බලා ගන්න අපලා මේ තියෙන අපේ monitor එක. එහෙනම් අපි දැන් මේකට අපේ monitor stand එක හයි කරගමු. හරි ඉතින් අපි ඔන්න ඔය විදිහට අපි මවුන්ට් කරගත්ත අපේ ස්ටෑන්ඩ් එක මොනිටර් එකට. හරි එහෙනම් අපි දැන් මේකට පවර් එක දීලා බලමු මේ ස්ක්‍රීන් එක කොහොමද කියලා. හරි එහෙනම් යාළුවනේ අපි දැන් මේකට මම පවර් එක දුන්නා පවර් කේබල් එකෙන්. අපි මෙතනින් ඔන් කරගෙන බලමු. හරි අපි දැන් ඔන්න පවර් එක නම් දුන්නා. අපි දැන් එහෙනම් මේකට ඉන්පුට් කරමු මගේ ඇප් එකේ ඩිස්ප්ලේ එක. අපි එහෙනම් බලමු මේකේ තව මොනවද විස්තර තියෙන්නේ. අපිට මේ monitor එක ගැන විස්තර කතා කරද්දි මේක අපිට 120Hz refresh rate එකක් සහ 23.8 inch IPS panel එකක් වගේම මේ monitor එකේ අපිට width එක 1920 pixel සහ height එක 1080 pixel full HD resolution එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ මේ monitor එකේ අපිට Asus display widget center එකක් තියෙන නිසා අපිට පහසු කැමති විදියට modes, colors, brightness, contrast adjust කරගන්න පුළුවන්. මේ monitor එක gaming වලට වගේම IKEA plus feature එක තියෙන නිසා අපිට video editing, graphic design, movie බලන්න වගේ day to day වැඩවලට highly recommend කරන්න පුළුවන් budget range එකේ monitor එකක් තමයි මේ Asus VY249 monitor එක.
මේ මොන්ට එක අපිට මොටි ස්ටන්ඩ එකත් එක වේනගල් 4 රයිස් කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් මේක අපිට රොඩෙට් කිරීම හැකියාව නැහැ. අපිට මේ මොනිටර් එකේ පෝට්ස් ගැන කතා කරද්දි මේක අපිට HDMI පෝට් එකක්, V-Shape පෝට් එකක් සහ 3.5mm audio out එකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට මොනිටර් එක වෝල් එකට මවුන්ට් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ Asus මොනිටර් එක ලංකාවේ මුදලින් රුපියල් 33000ක් වගේ මුදලට ඔයගලන්ට බයි කරන්න පුළුවන්. ඉතින් අද මගේ නම් වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් කරලා දාලා කමෙන්ට් එකක් දාලා දැන් යාළුවන්ට ෂෙයා කරලා channel එක subscribe කරලා තියාගන්න. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඕන හැමෝටම ජය වේවා.